ආයිබෝවන් සොබාදාම කියන්නේ පුදුම දෙයක්. අපි ඊයේ ඔබට කිව්වා වගේම හම්බන්තොටට එන්න තිබුණු ලොකුම අනතුර අන්තිම මොහොතේ පාර වෙනස් කළා. නවතම දත්වලට අනුව මේ ගැඹුරු පීඩන අවපාතය අද දහවල් ගොඩබිමට ඇතුළුනේ ත්‍රිකුණාමලය සහ යාපනය අතර මුහුදු තීරයෙන්. විශේෂයෙන්ම මුලතිව් සහ අලම්පිල් ප්‍රදේශ හරහායි ඒ ගමන් කළේ. එනිසා හම්බන්තොට සහ දකුණේ ජනතාව ලොකු විනාශයකින් බේරුණා. නමුත් උතුරේ අපේ ජනතාවට මෙහි බලපෑම දැඩිව දැනුණා. යාපනය, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලට අද දවස පුරා තද වැසි සහ සුළං ඇති වුණා. මේ වෙලාව වෙනකොට දැන් හවස 6:30යි. හොඳම ආරංචිය තමයි කුණාටු පද්ධතිය වේගෙන් මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදට ගමන් කරමින් තිබීම. ඒ කියන්නේ ලංකාවට තිබූ ඍජු අවදානම දැන් 90%ක්ම ඉවරයි. දැන් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි කුණාටුව ගියේ යාපනයෙන් නම් ඇයි කොළඹ අපිට අද දවස අහස කළු කරලා හුලං ගැහුවේ කියලා. අපි කලින් වීඩියෝ වල පැහැදිලි කළ වලිගේ පහර ටේල් ඉෆෙක්ට්. ඒක තමයි මේ. කුණාටුව උතුරට ගියත් එය නිරිත දිගින් එන සුළං ප්‍රවාහය තදින් Taman දෙසට ඇදගත්තා. අන්නේ සුළං පහට තමයි අද දවසම බස්නාහිරවල තීරය රළු වුණේ. හැබැයි බය වෙන්න එපා. අද රැ වෙනකොට ඒ තත්ත්වයන් සම්පූර්ණයෙන් පහව යනවා. කුණාටුව ගියාට පස්සේ ඊළඟට එන්නේ මොකද්ද? ලෑස්ති වෙන්න. හෙට 11 ඉඳන් කාලගුණය අංශක 180කින්ම වෙනස් වෙනවා. අහස් සම්පූර්ණයෙන්ම පැහැදිලි වෙලා දැඩි හිරු රශ්මියක් සහ වියලි කාලගුණයක් පටන් ගන්න නියමිතයි. මේ ලැබුණු වතුර ටික රැක ගන්න. මොකද ඉදිරි සති කිහිපය දැඩි වියලි කාලගුණයක් වෙන්න පුළුවන්. අර්බුදයක් මැද වුණත් නිවැරදිව තොරතුරු දැනගන්න ඔබ සයන්ස් ඇප් එක හිටියට ස්තුතියි. ඇයි ඔබ කාලගුණ තොරතුරු දැනගන්න සයන්ස් ඇප් එකත් එක්කම එකතු වෙන්න ඕනේ? මොකද අපි ඔබට ගේන්නේ නිකම්ම අනාවැකියක් නෙවෙයි. ඒ අනාවැකිය පිටුපස තියෙන විද්‍යාව. කුණාටුවක් එන්නේ ඇයි? ඒක පාර වෙනස් කළේ කොහොමද? අපි මේ හැමදේම චන්ද්‍රිකා සහ දත්ත විද්‍යාත්මක සාධක එක්ක තමයි ඔබට පැහැදිලි කරන්නේ. බොරු කතාවලට රැවටෙන්නේ නැතුව විද්‍යාත්මක ඇත්ත දැනගන්න සයන්ස් ඇප් සබ්ස්ක්‍රයිබ් කරන්න.